හරි. ඔයාලත් එක්ක ඔන්න සුබ උදෑසනක් ඔයාලා ඔක්කොටම දවස සුබ වෙන්න උදෑසනක් වෙන්නත් පුළුවන් සවස් යාමක් වෙන්නත් පුළුවන් මේ වීඩියෝ එක නරඹන වෙලාව අනුව ඔයාලට සුබ වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම සූදානම් වෙන්නේ පුතේ ඔයාලත් එක්ක කතා කරන්න ශ්‍රී ලංකාව ජනාවාස වීම කියන මාතෘකාව පිළිබඳව චුට්ටක් ඔයාලත් එක්ක කතා කරන්න. වීඩියෝ එකක් විදිහට දාන්න හේතුව බදාදා දවස තුල රට තුල ඇතිවලා තියෙන අර්බුදකාරී තත්ත්වයක් එක්ක ඉගෙන ගන්න එක නවත්තන්න බෑනේ. ඒක කරන්න ඕන. අන්න ඒ නිසා මම දෙවෙනි පාඩමට අදාළව පොඩි වීඩියෝ ටිකක් ඔයාලට ඉදිරිපත් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා ජනවාස වීම පිළිබඳව අදාළව මම පුතේ ඔයාලට පොඩි වීඩියෝ ටිකක් දානවා. ඒක YouTube එකේ ඩවුන්ලෝඩ් කරලා දාන්න පුළුවන් කමක් තිබුණොත් මම ඒ YouTube එකේ link එකක් විදිහට එවන්නම්. නැත්නම් මම වීඩියෝ එකක් විදිහට හරි මේ විදිහට මම ඔයාලා වෙනුවෙන් ඉදිරිපත් කරනවා. ඒ නිසා මේක අධ්‍යයනය කරමින් ඔයාලගේ පාඩම් කටයුතු වලට සහායක් ලබා ගන්න කියලා පොඩි ඉල්ලීමකුත් කරනවා. හරි එහෙනම් අපි යම් පාඩමට. අපි කතා කරන්න දෙමු ඉක්මනට කතා කරන් යනවා ඔයාලත් එක්ක 6 වසරේ ඉඳලා ඔයාලා අප්ඩේට් කරගත්තු දැනුමක් තිබෙනවනේ. මොකක්ද අප්ඩේට් කරගත්තු දැනුම? පෘථුවිය නිර්මාණය වීම, පෘථුවිය තුල විවිධ ශාක වර්ග, සත්ව වර්ග නිර්මාණය වීම, එතනින් පස්සේ ඒක ටිකක් දියුණු වෙලා මානවයා දක්වා වර්ධනය වීම. හරි අන්න ඒ ටික මම ඉක්මනට ඔයාලත් එක්ක මට හම්බ වෙච්ච පොඩි PowerPoint presentation කීපයකුත් උපයෝගී කරගෙන මම ඔයාලත් එක්ක මේක කතා කරනවා. මේක 10 වසර ජනාවාස වීම පාඩමට ඍජු සම්බන්ධයක් නැති වුණත් ඔයාලට මේක පාඩම පැහැදිලි කරගන්න පුතේ පොඩි ශක්තියක් ධෛර්යයක් වෙයි. හරි. එහෙනම් අපි යන් ජනාවාස වීම ගැන ඉක්මනට කතා කරගෙන යම් පෘථුවිය නිර්මාණය වුණේ කොහොමද කියන එක සහ ඒ පෘථුවිය තුල වැඩ දාන මේ අපි වගේ මිනිස්සු නිර්මාණය වුණේ කොහොමද කියන එක චුට්ටක් කතා කරගෙන යන්න. හරි. මුලින්ම පුතේ අපි කතා කරනකොට ඇත්තටම ගත්තොත් මීට අවුරුදු වසර බිලියන ගානකට ඉස්සෙල්ලා තමයි අපේ පෘථුවිය නිර්මාණය වෙන්න පටන් ගන්නේ. එතකොට මුලින්ම මේක මෙන්න මේ විදියට. හරිද? මෙන්න මේ විදියට දූවිලි වලාකුළක් විදියට තීලා. මේ දූවිලි වලාකුළක් විදියට තිබුණු මෙන්න මේ පෘථුවිය එකතු වෙලා ඝනීභවණය වෙලා මෙන්න මේ වගේ ගිනි බෝලයක් බවට පත් වෙනවා. හරි මේක දල සටහනක් චිත්‍රයක් මේක මේ විදිහටම තිබුණා කියලා මම දැනගෙන හිටියෙත් නෑ මම දන්නේ නෑ හැබැයි මෙන්න මේ විදිහට වෙන්නේ නැති කියලා පූර්ව කතනයක් මම කරනවා හරි මේ වගේ ගිනි බෝලයක් වගේ තිබුණා ඔය තිබිච්ච පෘථුවිය ඇතුලේ අදට ලාවා නැත්තම් ද්‍රව බවට පත් වෙලා තිබෙන මේ ගිනිගෙන දැවෙන මේ ලාවා ගිනි කඳු විදිහට සමහර තැන් වලින් විධාරණය වෙලා එනවා ඔයාලා දන්නවා පොඩි කාලේ ඉගෙනගෙන තියෙනවා පෘථුවිය අභ්‍යන්තරයේ උෂ්ණත්වය අදටත් සෙල්සියස් අංශක කීයද පුතේ 6000ක උෂ්ණත්වයක් තියෙනවා. මේ වගේ තමයි ගිනි කඳු එළියට එන්නේ. ඊට පස්සේ පුතේ පෘථුවිය ටික ටික සිසිලණය වෙනවා. මේ තාමත් හැබැයි ජීවි පරිසරයකට සුදුසු පරිසරයක් නැහැ. මෙන්න මේ විදිහට සිසිලණය වෙනවා. හැබැයි තාමත් දුවිලි විදිහට තියෙනවා. ඝන වෙලා තියෙන තාම ලොකු ස්ථාවර බවක් නැහැ. ටික ටික වර්ධනය වෙලා මෙන්න මේ වගේ උල්කාපාත වර්ෂාවන් ඇති වෙලා වර්ෂාව ඇති වෙලා ඒකත් එක්ක පෘථුවිය තුල ජල පෘෂ්ඨයක් නිර්මාණය වෙලා හරි ඔය විදියට වැස්ස නිර්මාණය වෙලා අර ඉතිරි වෙච්ච ගොඩබිම් ප්‍රදේශ තුල කොළපාට පරිසර ගොඩනැගෙන්න පටන් අරගෙන ටික ටික පුතේ අර චන්ද්‍රයාගේ ඒ තීන ඒ බලපෑමත් එක්ක අපේ ඔය පෘථුවිය තුල මුහුදේ වඩදිය බාදිය ගලන ඒ සිස්ටම් වෙනස් වෙලා ගොඩක් පරිවර්තනය වීම වලට ලක් වෙනවා. ඒක ලොකු කතාවක්. මේක ඉක්මනට කෙටියෙන් කියන්න ලොකු අමාරු ලොකු දිග කතාවක් මේක. ඒකනේ මානව පරිණාමය කියලා කියන්නේ. ගිනි කඳු ඇති වෙච්ච ඒවා සිසිලණය වෙලා කඳු නිර්මාණය වෙලා මුහුද සාගර ගොඩ නැගිලා අභ්‍යන්තර ජලාශ නිර්මාණය වෙලා දැන් ටික ටික ජීවයකට අදාළ පරිසර තත්වයන් නිර්මාණය වෙනවා. මොන බලන්න. දැන් මේ මෙතන මේ වගේ තිබිච්ච කර්කශ ශුෂ්ක පරිසරය වෙනුවට බලන්න මෙතන කොළපාට පරිසරයක් නිර්මාණය වෙලා තියෙන්නේ. ඔන්න කොළපාට පරිසරය ටික ටික වෙනස් වෙමින් අපි මේ කතා කරන නූතන ශිෂ්ටාචාරයට අදාළ වෙන විදියට පෘථුවිය පුතේ ගොඩනැගෙන්න පටන් ගත්තා. ඊට පස්සේ ඔය විදියට නිර්මාණය වෙච්ච පෘථුවිය තුල මුලින්ම බිහි වෙච්ච ඇහැට නොපෙනෙන ජීවියා කවුද? ඔයාලා දන්නවා. කවුද යා? අපි යාට කියනවා කවුරු කියලාද පුතේ කියන්නේ ප්‍රොකයෝට් බැක්ටීරියා. ප්‍රොකයෝට් බැක්ටීරියාව ටික ටික වර්ධනය වෙලා උපබීනියා වගේ ඇහැට පේන ජීවීන් ගොඩනැගෙන්න පටන් ගන්නවා. ඒගොල්ලෝ මෙන්න මේ වගේ පසු කාලීනව දියුණු තත්ත්වයට පත් වෙනවා. මේ පේනද ඔයාලට? ඔය ඔයාලගේ ස්ක්‍රීන් එකේ ලස්සනට මෙන්න මේ වගේ සත්තු බිහි වෙන්න පටන් ගන්නවා. ඕව පස්සේ කාලෙක පොසිල බවට පත් වුණා. මෙන්න මේ වගේ පොසිල බවට පත් වෙලා අපිට මානව විද්‍යාඥයන්ට, පුරාවිද්‍යාඥයන්ට මේ වගේ දේවල් කැණීම් වලින් හොයාගන්න පුළුවන්කමක් ලැබෙනවා. ඒ වගේම ඔය තියෙන්නේ පොසිල බවට පත් වෙච්ච දේවල් පුතේ. හරිද? මම ඉක්මනට යනවා. මේක මොකෝ මහා ලොකු ගැඹුරක් ඔයාලට මෙතන ඕන වෙන්නේ නැහැ. විභාගයට ඕන විදිහට පොඩි අර සපෝට් එකක් දෙන්නේ. හරිද? පාඩමට ප්‍රවිෂ්ටයක් මේ ගන්නෙ.
හරි ওই වගේ පොසිල බවට පත් වෙච්ච ඒවා තියෙනවා. ඊට පස්සේ ජලය තුල ගොඩ නැගෙනවා පුතේ ජීවය. ඒ ජීවය ගොඩ නැගිලා මේ වගේ මාළු විශේෂ නිර්මාණය වෙලා පස්සේ පෘථුවිය තුල අපි කතා කරන අදටත් අපිට දකින්න තියෙන මෙන්න මේ වගේ මීමන ශාක වර්ග. හරි පරිසරය තුල ගොඩ නැගෙනවා. ඊට පස්සේ ඔය අදටත් අපිට මුහුදේ දකින්න ලැබෙන මේ වගේ තාරකාමාලු ඒ දවස්වල ඉඳන් බිහි වෙච්ච සත්තු. හැබැයි පරිණාමය වීම බොහොම හිමින් සිද්ධ වෙච්ච සත්ව කොට්ටාශය. හරි. ඒතර ඒ සත්තුන්ගේ පොසිල වෙච්ච ඒවා අපිට හම්බ වෙනවා. ඊට අමතරව ඔන්න පෘථුවිය තුල ගොඩබිම තුල පුතේ ශාක වර්ග බිහි වෙන්න පටන් ගන්නවා. හැබැයි මේකේ විශේෂයක් තියෙනව නේද? ඕනනම් බලන්න පොඩ්ඩක් ඔයාලගේ ස්ක්‍රීන් එක zoom කරලා බලන්න පුළුවන්. හරිද? මේවයි තියෙන්නේ කඳ විතරයි. හරි හැබැයි කොළ අතු බෙදිලා ලොකු වෙනසක් නැහැ. හරි ওই විදිහට වර්ධනය වෙලා ටික ටික පුතේ ඔන්න ශාකවල හැඩතල වෙනස් වෙලා ශාක පරිවර්තන වීම වලට ලක් වෙනවා. ඊට පස්සේ මුහුදේ ජලයේ ඉඳපු සත්තු ටිකක් ගොඩබිමට එන්න පටන් ගන්නවා. හරිද? මගෙන් අහන්න එපා සර් කොහොමද ගොඩබිමට ආවේ? ඒක විද්‍යාව සර්ගෙන් අහලා පැහැදිලි කරගන්න පුළුවන්. හරි මම මේ කියන්නේ මේ මානවයා බිහිවීම දක්වා ක්‍රියාවලිය තුල කොහොමද මේක සිද්ධ වුනේ කියන එක පිළිබඳව මම දන්න දේ චුට්ටක් මම ඔයාලත් එක්ක බෙදා ගන්න. හරිද? ඔන්න එතකොට මේ වගේ ජීවීන් ඔන්න ගොඩබිමට එන්න පටන් ගන්නවා. බිහි වෙලා ඔන්න බලන්න ටික ටික අපි අර කියන්නේ බඩගාගෙන එන සත්තු කියලා. නේ? අන්න ඒ වගේ සත්ව කොට්ටාශ පුතේ නිර්මාණය වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ටික ටික ගස්වල හැඩතල වෙනස් වෙනවා. ඔය අපි කියන්නේ තල ගොයා ඇලිගේටර් වගේ සත්තු නිර්මාණය වෙන්න පටන් ගන්නවා. ඒගොල්ලෝ ටික ටික ලොකුවට වෙනස් වෙලා ඔන්න ඩයිනෝසර් විදියක් දක්වා එනවා. හැබැයි මේගොල්ලන්ට අභියෝග කරන්න තරම් කෙනෙක් පෘථුවි අභ්‍යන්තරේ පෘථුවිය තුල හිටියේ නැහැ. හැබැයි මේගොල්ලන්ට අභියෝග කරන්න සමත් වුණා පෘථුවියෙන් ඔබ්බේ තිබුණු වෙනත් ද්‍රවයකට නැත්නම් වෙනත් දෙයකට පුළුවන්කම ලැබුණා මේ මහා විශාල දැවැන්තයන්ට අභියෝගයක් කරන්න. ඔයාලා දන්නවා ඒ තමයි උල්කාපාත වර්ෂාවක් පෘථුවියට ඇදගෙන වැටෙනවා. සමකාසාන ප්‍රදේශවල හිටපු මෙන්න මේ වගේ මහා දැවැන්තයන් එකිනෙකා මොන වෙන පටන් ගන්නවද? විනාශ වෙන්න පටන් ගන්නවා. ඉතිරි වෙලා ඉඳපු අයටත් ඒ තීච්ච වායු දූෂණයත් එක්ක ඒවට ඔරොත්තු දෙන්න බැරුව ඒගොල්ලොත් විනාශ වෙලා යනවා. හැබැයි පෘථුවියේ තුල දැවාසන්න ප්‍රදේශවල උත්තර ද්‍රවය දක්ෂිණ ද්‍රවය වගේ දැවාසන්න ප්‍රදේශවල ජීවත් වෙච්ච සමහර සත්ව කොටස් ඉතිරි වෙනවා. ඒවායේ මේ වගේ මැමත් අලි විශේෂ නිර්මාණය වෙලා හරි ඊට පස්සේ ටික ටික ඒගොල්ලොත් විකාශනය වෙලා පස්සේ මේ මහා හිම යුගය ඇවිල්ලා මේක ගොඩාක් හයිදි කතා කරා පුතේ මම වචනයක් නෑ කියන්නේ නැහැ මොකද මේක පාඩමට ලොකු ගැඹුරක් ඕනේ නෑ මේ ප්‍රවේශය ගන්න මානවයා කොහොමද ආවේ කියන එක මොකද හෝමෝසේපියන් කෙලිම යනට වඩා චුට්ටක් හෝමෝසේපියන්ට එන්න කලින් අපි මොන වගේද කියලා දැනන් ඉන්න ඉපයි අන්න ඒක තමයි මේ මතක් කරන්න හදන්නේ පස්සේ වෙන්නේ මොකද්ද කාලගුණය තව තව වෙනස් වෙනකොට මේ මැමත් අලි විශේෂත් පෘථුවියෙන් අපේ වඳ වෙලා යනවා අවසානයේ පුතේ අර කුඩා පොඩි පොඩි මීයෝ පොඩි සත්තු ටික ටික විකාශනය වෙලා මෙන්න මේ වගේ සත්ව කොටස් කොට නැගෙනවා. ඒතර ඔයාලට රූපේ පේනවා මේ ඉන්නේ වඳුරු විශේෂයක්, චිම්පන්සි විශේෂයක්. මෙන්න මේගොල්ලොන්ගෙන් තමයි අපි කියන්නේ අපි මේ කතා කරන මොකක් නිර්මාණය වුණා කියලාද? අපි මේ කතා කරන මම මේ කතා කරන ඔයා මේ බලාගෙන ඉන්න ඔයා වගේ මානවයා නිර්මාණය වුණේ. ඒ අතරින් එයාගේ පරණම කෙනා තමයි අපි කියන්නේ පුතේ ඔස්ට්‍රලෝපිතිකස් කියලා. එතකොට මේ ආදි මිනිසාගේ අපි හොඳට මතක තියාගන්න පුතේ ආදි මිනිසා සම්බන්ධව කතා කරනකොට ආදි මිනිසාගේ ප්‍රධාන විකාශනය වීම ප්‍රධාන අදියර දෙකක් කියලා අපි කතා කරන්නේ. මොකද්ද අපි කතා කරන අදියර දෙක? එකක් තමයි එයාගේ කායික පරිණාමය වීම. කය නැත්තම් ශරීරයේ හැඩය වෙනස් වීම. දෙවැනි එක අපි කතා කරනවා සංස්කෘතිකමය පරිණාමයේ සිද්ධ වීම. එතකොට කායික පරිණාමය තුල දේහය වෙනස් වෙනවා සංස්කෘතික පරිණාමය තුල එයා ඒ සම්බන්ධතා පවත්තු විවිධ එයා ගොඩනගාගත්තු එයා ඇඳුම් පැළඳුම් ඇඳපු විදි භාෂාව නගර නිර්මාණය කරගෙන මෙන්න මේ වගේ දේවල් දක්වා මෙයාගේ සංස්කෘතික පරිණාමය කතා කරනවා. එතකොට දැන් අපේ දෙවෙනි පාඩමේදී අපි කතා කරන්නේ කායික පරිණාමය ගැන නෙමෙයි මේ කතා කරන්නේ. අපි කතා කරන්නේ ශ්‍රී ලංකාව ජනාවාස වීම තුල ඇත්තටම ගත්තොත් මෙයාගේ සංස්කෘතිකමය පරිණාමයට අදාළ දේවල් ටිකක් තමයි කතා කරන්නේ. ඒකෝට චුට්ටක් මම කායික පරිණාමය ගැන වලට පෙන්නන්න ඉන්නම්කෝ. බලන්න මේ තමයි අපි කතා කරන වානර මිනිසා. හරිද? වානර මානවයා. ඒ කියන්නේ වානරයෙක් විදියට ඉන්න පටන් ගත්ත කෙනා. චිම්පන්සියා වෙනස් වෙච්ච කෙනා. කොන්ද කෙලින් කරලා ඇවිදින්න පටන් ගත්තා. අත් දෙක මෙහෙම තියපු එක අත් දෙක කෙලින් කරලා අත් දෙකෙන් විවිධ දේවල් දැඩිව අල්ල ගන්න පුළුවන් තත්ත්වයට පත් කරගත්තා. අපි යාට කියන ඔස්ට්‍රලෝපිතිකස් කියලා. එයා තමයි එතකොට මතක තියාගන්න මානව පරිණාමණය තුළ මුල්ම වෙනසට බඳුන් වෙච්ච කෙනා. චිම්පන්සීන්ගෙන් වෙනස් වෙච්ච කෙනා. එයා අනිත් අයට වඩා සුවිශේෂී වෙන්න පටන් ගත්ත කෙනා. සුවිශේෂී වීම නිපුතේ හැමතිස්සෙම වැදගත් වෙන්නේ. අනිත් අය වගේම හිටියොත් අපිත් ඒ වගේමයි. හැබැයි සුවිශේෂී වෙනවා අනිත් චිම්පන්සීන්ට වඩා. එයා ඒ නිසාම අපි හඳුන්වනවා
ඔස්ට්‍රලෝපිතිකස් කියලා. ඒතර මේ තමයි මානව විද්‍යාවකින්ට හම්බෙච්ච විවිධ දේවල් මත ඒගොල්ලෝ ගොඩනගපු විවිධ උපකල්පනයන්. අපි කියන ලුසි කියලා මේ හොයාගත්තු දෙයක් මේ තියෙන්නේ. හරි ඒවා අපි එතනින් එහාට යන චුට්ටක් ඉස්සරහට. ඊට පස්සේ අපි යනවා මිනිසාගේ දෙවෙනි මානව පරිණාම අවධිය. අපි ඒකට කියන හෝමෝ හැබිලස් කියලා. හෝමෝ හැබිලස් මානවගේ විශේෂයක් තියෙනවා. මෙයා තමයි මුලින්ම ශිලාමය වලම් නිර්මාණය කරන්න පටන් ගත්තේ. ඒතර මේ ශිලාමය වලම් ගොඩ අපි පාඩමේදී කතා කරනවා මේක. ඉස්සරහම කතා කරනවා ඔයාලත් එක්ක ඊළඟ වීඩියෝ එකේදී. ඒතර හෝමෝ හැබිලස්ගේ විශේෂත්වය තමයි ශුද්‍ර ශිලාමය වලම් මෙයා ගොඩනගනවා. මෙයා ශුද්‍ර ශිලාමය වලම් ගොඩනගලා ඒ ගොඩනගන ශුද්‍ර ශිලාමය වලම් එහෙම නැත්නම් ශිලාමය වලම් තුලින් සතුන් දඩයම් කරනවා, විවිධ දේවල් පලනවා, හැරනවා, හැරීම් කරනවා, සීරීම් කරනවා, කැපීම් කරනවා. මේ අපි කතා කරන හෝමෝ හැබිලස්. හෝමෝ හැබිලස්ගෙන් පස්සේ ඊළඟට හොඳ මෙක් කෙනා කවුද? හෝමෝ ඉරෙක්ටස්. මිට අවුරුදු ලක්ෂ 10කට පෙර ජීවත් වෙච්ච හෝමෝ ඉරෙක්ටස්. හෝමෝ ඉරෙක්ටස්ගේ විශේෂත්වයක් තියෙනවා. මෙයා ගින්දර හොයා ගන්නවා. මේ ගින්දර සොයා ගැනීම මීට අවුරුදු 7,90,000කට පෙර මතක 30 වසරේදී ඊශ්‍රායලයෙන් තමයි මේ පිළිබඳ තොරතුරු හොයාගන්නේ පුතේ. හරිද? ඔන්න ඊට පස්සේ අපි එනවා නූතන මිනිහට ගොඩක්ම සමාන එක්කෙනා. කවුද නූතන මිනිසට ගොඩක්ම සමාන එක්කෙනා? අපේ යාට කියන්නේ හෝමෝ නියැන්ඩර්තාලන්සිස් මානවයා. හෝමෝ නියන්ඩර්තාලන්සිස් මානවයා ජීවත් වුණේ පුතේ මීට අවුරුදු වලින් ගත්තොත් ලක්ෂ 6කට විතර ඉස්සෙල්ලා. මෙයාගේ විශේෂත්වයන් කීපයක් තියෙන එකක් තමයි අර ගින්දර හොයාගත්තු හෝමෝ ඉරෙක්ටස්ට වඩා මෙයා වෙනස් වෙනවා. ඇයි හේතුව? ගින්දර හොයාගත්තු හෝමෝ ඉරෙක්ටස් මස් ටික පුච්චලා කෑවේ. හැබැයි මේ හෝමෝ නියන්ඩර්තාලන්සිස් ඔයාලා දිහා බලන් ඉන්නේ. හරිද? අන්න එයාගේ විශේෂත්වය මොකක්ද? එයාගේ විශේෂත්වය තමයි එයා එළවලු වර්ග පිහින්න පටන් ගන්නවා. පිහිනී කියන එක මොකද්ද? උයන්න පටන් ගන්නවා. සරලව උයනවා. උයන්න පටන් ගන්නවා. ඊට අමතරව මෙයා ගින්දර භාවිතා කරමින් ඒ දේ කරනවා වගේම මෙයා Tamanට ජීවත් වෙන්න සුදුසු විදියට පරිසරය හදාගෙන නිවාස හදනවා. හැබැයි නිවාසය අද අපි හදන නිවාස වගේ නෙමෙයි. මොනවයින්ද මේ නිවාසය හැදුවේ? විශාල සත්තුන්ගේ ඇටකටු පාවිච්චි කරලා ඒව එකට එක තියලා එයාට පොඩි කූඩාරමක් වගේ හදාගත්තා. ෂේඩ් එකක් හෙවණක් හදාගත්තා. හරිද? මහා ලොකු නිවාස නෙමෙයි. අපි මේ කතා කරන මන්දිර නෙමෙයි. මෙයා හදන්නේ ෂේඩ් එකක්. පොඩි කඳවුරක් වගේ එකක් හදාගන්න. ඊළඟට ඇත්තටම ගත්තොත් මෙයා ඔයා මම වගේ කට්ටියට පොඩක් සමානයි නේද? අන්න ඒ නිසා අපි කියනවා මෙයා හෝමෝ නියන්ඩර්තාලන්සිස් නූතන මිනිසට ගොඩක්ම සමානයි කියලා. එයාගෙන් පස්සේ වෙනස් වෙච්ච කෙනා ඔය තියෙන ඔය එයා හදාගත්තු නිවාසයක් බලාගෙන පින්තූරේ පේන්න පුළුවන්. හරි. ඊළඟට අපි කතා කරන්නේ නූතන මිනිසා පාඩමත් එක්ක ඉස්සරහට කතා කරන කෙනා. කවුද මේ? හෝමෝ සේපියන් මානවයා. මෙයාගේ විශේෂතා ගොඩක් අපි පාඩම ඉස්සරහට දෙවෙනි වීඩියෝ එකේදී මම ඔයලත් එක්ක ඔක කතා කරනවා. මොනවද? හෝමෝ සේපියන් මානවයා කණ්ඩායමක් ලෙස ජීවත් වෙනවා. සතුන් දඩයම් කරනවා. කැලෙන් එළවලු වර්ග, පළතුරු වර්ග හොයා ගන්නවා. අල වර්ග හොයා ගන්නවා. කොළ වර්ග හොයා ගන්නවා. ඒව සාමූහිකව භුක්ති විඳිනවා. එයාලත් එක්ක ජීවත් වෙච්ච මිනිසු කෙනෙක් මිය ගියොත් එයාලා Taman ජීවත් වෙන ගල් ගුහාව තුලම වලලනවා. ඔය පින්තූරේ පේන දේ වලට එක පේන තියෙනවා නේ. ගල් ගුහාව ඇතුලේ කෙනෙක් මැනිච්ච කෙනෙක් වලලනවා. සත්තු දඩයම් කරන් මේ තමන්ගේ ගල් ගුහාවටම අරගෙන ඉන්නේ. සාමූහික තත්ත්වයක ජීවත් වුණේ. මේගොල්ලෝ හරි සාමූහිකව ජීවත් වෙලා සාමාන්‍ය කණ්ඩායමකට උපරිම 50 මධ්‍ය ප්‍රමාණය 15වත් 25ත් අතර ප්‍රමාණයක් මේගොල්ලෝ කණ්ඩායමක් තුල කටයුතු කරා. හරි. ඔන්න ඔය හෝමෝ සේපියන් ගැන අපි ඊළඟ වීඩියෝ එකේදී කතා කරමු. ඔන්න එතකොට මතක තියාගන්න මෙයා කොහොමද විකාශනය වුණේ කියන එක මම ඔයාලට ඊළඟ වීඩියෝ එකේදී ලස්සනට පුතේ පැහැදිලි කරලා දෙන්නම්. හරි. එහෙනම් ජය වේවා වීඩියෝ එකත් එක්ක ඉන්න ඊළඟ වීඩියෝ එකකින් මම ඔයාලට එක්ක අනිවාර්යයෙන්ම හම්බ වෙනවා. ඊළඟ වීඩියෝ එකේදී අපි කතා කරමු ඊළඟ ටික.